අර පාර්ලිමේන්තුව කාමරේ ගිහලා එකන ගිහිල්ලා මේ මල් ඊට පස්සේ හානි කරන්න මිනිසුන්ට ලැජ්ජ නැද්ද? අවසන් කරන්න ගරු மந்திரிතුமா. நகிட்ல இந்த கதா கரு ඔයා லேடி කෙනෙක් නේද மேடம்? அரசியல் தலைவர் பிரபாகரனுக்கு வந்து இன்றைக்கு ஒரு சில விடயங்கள் கதைக்கப்பட்டது. நான் சிங்கள மக்களுக்கு அதை சொல்லணும். நான் சிங்களத்தில் கதைக்கிறேன். என்னென்றால் මම දැක්ක අපේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා කීප දෙනෙක් කතා කරා අපේ ප්‍රභාකරන් නායකතුමාට මේගොල්ලෝ මේ ගෙවල් හදලා දෙනවා කියලා. යකෝ අපි ගෙවල් නැවේ අපි රට හදපු මිනිස්සු. තමුන්නාසලා විලා තමුන්නාසලා ගිහිල්ලා කොයි හරි ගිහිල්ලා කදාගන්න ඒක. හැබැයි අපිට උඹලා විල්ලා පොඩි ගේක හදලා අපිට ගෙවා වෙන්නේ නැහැ. මම එකක් කියන්න පැහැදිලිම සිංහලෙන් මම දන්න සිංහලෙන් මේක කියන්නම්. මම මහින්ද රාජපක්ෂව නායකතුමාව උගන්ඩාක්කා කොහෙද යන්නේ? ඉන්නව පොඩ්ඩක්. මේ ඔයාගෙන කතා කරන්න යන්නේ. හිටපු ජනාධිපතිතුමා මේ මහින්ද රාජපක්ෂ ගැන මම වෛරය කියන්නේ එයා සිංහල ජනතාවෙන් නායකත්වය එයා දරගෙන හිටියා. අපි දමල විදියට හිටියා. රට දෙකක් විදියට අපි රණ්ඩු වුණා. ඉන්දියාත් මැදත් වුණා. ඒ නිසා අදවත් මගේ හිතෙන් වෛරය නැහැ. කාවෙත් මරන්න ඕනේ, කාවෙත් නැති කරන්න ඕනේ කියලා වෛරයක් නැහැ. හැබැයි මං අපේ මිනිස්සුව පාවල දෙන්නේ නැහැ. සිංහල දන්නවද උගන්ඩාක්කි? ඒ කොහෙද දුවන්නේ? ඉඳලා අහලා යන්න. අපි කාවෙත් පාවල දෙන්නේ නැහැ. අපේ මිනිස්සුව ඕගොල්ලෝ රස්සවාදී කිව්වට මොනව කිව්වට මගේ හිතේ තියෙන්නේ ඒ මිනිස්සු 44000ක් නැති වුණා කියන්නේ ඒ මිනිස්සු තමන්ගේ ජීවිතය දුන්නා කියන්නේ ඒගොල්ලෝ දමල මිනිස්සු මිදුවට ගිහලා මම ඒක පිළිගන්නවා. ඒ නිසා මම කවදාවත් අපේ මිනිස්සුව මේ බම්බු පාර්ලිමේන්තු නිසා මම කවදාවත් මේ පාවල දෙන්නේ නැහැ. තමුන්නාසලාගේ මම දැක්ක ලොක්කා ගිහිල්ලා මේම ඉන්නවා ලොක්කා ඊට පස්සේ කියනවා ණයට ගත්ත මේවා මොකුත් ගන්න නැහැ කියලා. මම දන්නේ ඔය අණ්ඩවයාර කෙන්නම් ඔක්කොම අරගෙන තියෙන ණයට නේද? ඔයගොල්ලෝ කොහෙන්ද ඒව සල්ලි වෙනාවේ? දැන් රජවිරුවෝ ඕගොල්ලෝගේ රණවිරුවෝ වසන්ත සමරසිංහ මන්ත්‍රතුමා කිව්වා නාමල්ගේ නම කිව්වාම මට චුන් යනවා කියලා. අනේ මට චුන් යන්නේ චූ යන්නේත් නැහැ. හැබැයි මම දන්නවා අදමත් ඕගොල්ලෝ උගන්ඩාවේ අක්කා ගිහිල්ලා මේව හිටියා නේද? ඒක පින්දුර දැක්කේ මේ මගේ වෙනුවට කවුරු හරි මරලා තිබ්බනම් ඒගොල්ලෝ කොටි කිව්වද අපට සතුටුයි. මම සතුටු වෙනවා. හැබැයි තමුන්නාසලා තමයි ඕගොල්ලෝගේ රණවිරේට සබලියෝ ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා මම මට ඒක කියන්නත් කැමති නෑ. පොංගල් දුන්නා. මට කිව්වා පිස්සු කියලා. මමත් ඉඳලා මම ඉතින් අංගොඩ වැඩ කරලා තියෙන ඉඳා මට මේ වගේ පිරිසත් එක්ක වැඩ කරලා තියෙනවා බෙහෙත් දීලා තියෙනවා. ඒ නිසා මම මේ කටවාන හිටියා. ගරු මන්ත්‍රීතුමා කාලය අවසానයි අවසන් කරන්න. තපරදිය දෙන්න. මේවට ගේ මොකටද? ඔයගොල්ලෝ කාමරයක් ඇතිනේ. මේවට ගේ දෙකක් අරගෙන ඊට පස්සේ පෙට්‍රෝල් දෙකක් අරගෙන හනිමුන් ගියාද? මේ മന്ത്രി පඩිත් අරගෙන ඊට පස්සේ පාර්ලිමේන්තු පඩියත් අරගෙන මේකත් අරගෙන මොනවද කිව්වේ ඔයගොල්ලෝ? ඉවර කරනවා. මොන බම්බුවද කතා කරන්නේ? අර පාර්ලිමේන්තු කාමරේ ගිහලා එකන ගිහිල්ලා මේ මල් ඊට පස්සේ හානි කරන්න මිනිසුන්ට ලැජ්ජ නැද්ද?